දිවි පාන නාල රකින්න ඔබ පමණකි ජේසුනි දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ දිව්‍ය පුරා ඔබ ආලෝකේ සමනා පුරේ සරණේ. සුබ උදෑසනක් වේවා ක්‍රිස්තුස් වහන්සේ තුල ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. අද උදෑසන මම ඔබ සමග බෙදා ගන්න කල්පනා කළා. ශුද්ධ උමතේ තුමාගේ සුභාරංචියේ 15 වන පරිච්ඡේදයේ 21 වන පදයේ සිට 28 වෙනි පදය දක්වා. ජේසුස් වහන්සේ එතනින් නික්ම තීර් හා සිදොන් පෙදෙස් වලට වැඩියසේක. එක් කානානීය ස්ත්‍රියක් ඒ පෙදෙස් වල සිට આવුත් දාවිද්ගේ පුත්‍ර වූ ස්වාමිනේ මට අනුකම්පා කළ මැනව. මගේ දුව බලවත්සේ දුෂ්ටාත්මා වේසව සිටින්නේයයි කියමින් මොර ගැසුවාය. ඒත් උන්වහන්සේ ඇයට වචනයකින්වත් පිළිතුරු නොදුන්සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ આવුත් මේ ස්ත්‍රිය මොර ගසමින් අප පස්සේ එන බැවින් ඇයට යන්න කිව මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවා. උන්වහන්සේ කතා කරමින් මා එවන ලද්දේ ඊශ්‍රායල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකයි වදාළසේක. ඒත් આવුත් පසඟ පිහිටුවා උන්වහන්සේට වැඳ ස්වාමිනී මට පිහිටුව මැනවයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින් දරුවන්ගේ කෑමගෙන බල්ලන්ට දැමීම යුතු නැතැයි වදාළසේක. එහෙත් ඇය කතා කොට එසේය ස්වාමිනී බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති කීවාය. එවිට යේසුස් වහන්සේ උත්තර දෙමින් ඉස්රේ ඔබේ ඇදහිල්ල මහත්ය ඔබේ කැමැත්ත ලෙසම ඔබට සුව වේවායි වදාළසේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවාය. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ක්‍රිස්තුස් වහන්සේ තම ප්‍රසිද්ධ ජීවිතයේ මුල් අවදියේ අවබෝධ කරගෙන සිටියේ උන්වහන්සේ මෙලොවට පැමිණියේ ඊශ්‍රායල් ජාතිය ගලවා ගැනීමට පමණක් බව. නමුත් උන්වහන්සේගේ දූත මෙහෙවරෙහි අවසාන කාලයේදී උන්වහන්සේ වටහා ගන්නවා උන්වහන්සේ මේ ලෝකයට ආවේ සමස්ත ලෝකයම පාපයෙන් ගලවා ගැනීමට බව. අද අපි ඇසුව සුභාරංචි පාඨයේ මේ සිදුවීම තුළ ප්‍රසිද්ධ ජීවිතයේ මුල් අවදියේ සිදුවීමක්. උන්වහන්සේ ඒ විදේශීය කාන්තාවට කියන්නේ දරුවන්ගේ කෑම බල්ලන්ට දැමීම සුදුසු නැති බව. කෙසේ හෝ වේවා මේ විදේශීය කාන්තාවගේ විශ්වාසය අති ප්‍රබලයි. ඇය ක්‍රිස්තුස් වහන්සේට කියන්නේ දරුවන් වන ඊශ්‍රායල් ජාතිකයන්ට වරප්‍රසාද ලබා දුන්නයින් පසුව ඉතිරි වන පුංචි වරප්‍රසාදයක් වුණා තම දියණිය සුවපත් කිරීමට සෑහෙනවා කියලා. එවන් විශ්වාසයක් මගේ ප්‍රේමවන්තයනි ඔබට මට තිබෙනවාද? එවන් විශ්වාසයක් අපේ ජීවිතවල තිබෙනවා නම් අපිට මහත් වූ දේ කරන්න පුළුවන්. එදන්නවා බෑටේ පුංචි වුණා එක වර්ධනය වුණාම බොහෝ ඵල දරනවා වගේ පුංචි විශ්වාසයක් ඇති. ඒ විශ්වාසයට ස්වාමින් වහන්සේ තුල මහත් වූ දේ කරන්න පුළුවන්. එසේ කරන්නට ස්වාමින් වහන්සේ ඔබටත් මටත් බොහෝසේ මඟ පෙන්වනසේක්වා. ආමේන්. ප්‍රේමණීය දෙවි ස්වාමීන් වහන්සේට ස්තුති. අද උදෑසන අපි ඇසුව මේ වචනය ගැන ඒ වගේම දෙවි ස්වාමීනි අද දවසේ මේ වචන ශ්‍රවණය කළා වූ සියලු මිනිසයන්ගේ හදවත්වල ඔබ වහන්සේ තුල ඵල දරන්නට පිහිටුව මැනව ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඔබ හැරමාන් කවරෙකු වෙත යන්නද සමිදෙන්නේ ඔබමයි මා නිති පිළිසරණේ නැත කිසිදා කුසේ බර හැරදා පසු බැස්සේ දිවිය ඔබේ විරියයි නිබඳෙන්